දෙවෙනි නිමි කතාවේ සමාධි අනුවස් ගැන සෑහෙන ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. ඒ කියන්නේ සමාධි බලාපොරොත්තු වුණා අනුවස්ගේ හිතේ තියෙන දේ සමාධි ඉදිරියේදීම අනුවස් කියාවි කියලා. නමුත් ඉතින් අනුවස් ඒ දේ කරන්න දවසින් දවස පහු කළා. ඒ කියන්නේ අනුවස්ගේ හිතේ තියෙන දේ සමාධි ඉදිරියේදී කියන්න අනුවස් සමත් වුණේ නැහැ. ඉතින් ඔය අතරතුර තමයි සමාධිට තේරුණේ අනුවස් ටිකෙන් ටික වෙනස් වෙනවා කියන එක. පස්සේ ඉතින් සමාධිට ඒ දේ දරා ගන්න බැරි වුණා. ඔගොල්ලොන්ට ඉතින් මතක ඇති සමාධිගේ තාත්තා සමාධිව දාලා කියපු වෙලාවේ සමාධිට ඒ අත්දැකීම අදටත් මතකයි. ඇත්තටම සමාධි මාස ගාණක් යනකම්ම තාත්තගේ පරණ මතකයන් එක්ක තමයි ජීවත් වුණේ. මොකද ඒ තරම්ම සමාධි කියන්නේ තාත්තා යන්නේ හැම තැනකදීම තාත්තා ළඟින්ම හිටපු චරිතයක්. ඉතින් ඒකයි ඒ වෙලාවේ සමාධිට ඒ තාත්තගේ වෙන්වීම දරා ගන්න බැරි වුණේ. කොහොම හරි ඉතින් සමාධි කාලයත් එක්ක ටිකෙන් ටික හිත හදාගත්තා. තාත්තගේ මරණයෙන් පස්සේ සමාධිය ඇත්තටම ආදරය කළා නම් ආදරය කළේ අනුහස්ට. මොකද සයාන්ගේ හිතේ මොන බලාපොරොත්තුව තිබ්බත් සමාධි හරි වචනයක් දීලා තිබ්බේ නෑ ශයාන්ට. ඉතින් කාලයත් එක්ක ඔහොම ඉති තමයි අනුවස් හම්බෙන්නේ සමාධිට. හැබැයි ඉතින් අනුවස් කවදාවත්ම හිතන්නේ නැහැ සමල්ක කරපු වැඩේම අනුවස්ට සමාධිත් කරාවි කියලා. කොහොම හරි ඉතින් සමාධිය අනුවස්ට අනතුරු ඇඟවීමක් කළා. ඇත්තටම ඉතින් බැඳීම් කියන්නේ තනි කරම කරදර ගොඩක් කියලා. සිල් සමාදන් වුණෝ පළවෙනි දවසේම සමාධි දැනගත්තා. ඒ කියන්නේ මිනිස්සු දුක් විඳින්නේ බිහින් කියන එක. පන්සලේ හාමුදුරුවන්ගේ පළවෙනි බණෙන්ම සමාධියට තේරුණා. ඒ වගේම සමාධියට තේරුණා මේ හැම බැඳීමක්ම අත්හැරලා දාලා නිදහසේ ඉන්න තියෙනව නම් ඒක කොච්චර දෙයක්ද කියලා. ඉතින් කතාව බලන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අපි මේ දේ කිව්වහම ඒක නොවන දෙයක් කියලා අනුමාන කරන්න පුළුවන්. කොහොම වෙතත් ඉතින් සමාධි කතාවේ ඉදිරියටත් සෑහෙන කලකිරීම් වලට පත් වෙනවා. ඒ නිසා ඉතින් අපිට විශ්වාස කරන්න පුළුවන් සමාක වගේම සමාධිගේ ජීවිතය අත්හරිවිද කියලා. ඉතින් ඔබේ අදහසත් අපේ වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.